හොඳයි. අද අපි කතා කරන්න යන්නේ e-කොමර්ස් වෙබ්සයිට් එකේ සයින් ඉන් පාර්ට් එක ගැන. ඉතින් කලින් වීඩියෝ එකේදී මම සයින් අප් පාර්ට් එක මෙන්න මේ වෙබ්සයිට් එකේ මේ ඉන්ටර්ෆේස් එක හදපු විදිය ගැනත් කතා කරා. ඉතින් මේවා ගැන ඔක්කොම කතා කරා. ඇඩ් කරලා තියෙන කම්පොනන්ට්ස් ගැන, මේවා වැලිඩේෂන් එක කොහොමද වර්ක් වෙන්නේ කියලා. ඉතින් අද මම කතා කරන්න යන්නේ සයින් ඉන් ප්‍රොසෙස් එක ගැන. ඉතින් මේක තමයි සයින් ඉන් ප්‍රොසෙස් එක. මෙතනත් අර අපි මේ සයින් අප් සහ සයින් ඉන් පේජ් දෙකම එකම index.php කියන ෆයිල් එක ඇතුලේ තමයි අපි ඩිසයින් කරේ. මේ දෙකම ඔයගොල්ලෝ පේනවා මේ URL එක වෙනස් වෙන්නේ නැහැ. sign in වගේම sign up එකේදී ඒ ඔක්කොම කතා කරා කලින් වීඩියෝස් වල. ඉතින් මේ UI එක එකම තමයි, එකම background එක, එකම logo එක. මේ ඒ වගේම මේ buttons ටික මෙතන sign in එකේ තියෙනවා. sign up එකට වඩා වෙනස් විදියට වෙනස් buttons ටිකක්. මොකද මේ කලින් වෙබ්සයිට් එකට sign up වෙච්ච කෙනෙක් කොහොමද sign in වෙන්නේ කියන එක තමයි මෙතනින් අපි බලන්න යන්නේ. ඉතින් මෙතන තියෙනවා ඊමේල් එකක් ඇඩ් කරන්න, ඒ වගේම password එකක් ඇඩ් කරන්න. ඉතින් ඒ දෙක ඇඩ් කරලා කලින් sign up වෙච්ච කෙනෙක්ට පුළුවන් sign in වෙන්න. ඉතින් ඊට අමතරව මෙතන තියෙනවා remember me option එකකුත්, ඒ වගේම forget password option එකකුත් ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඒව ගැන පස්සේ කතා කරමු. මම කතා කරන්න යන්නේ sign in එකේ email password හරියට enter කරලා sign up වෙච්ච කෙනෙක් කොහොමද sign in වෙන්නේ කියලා. ඉතින් මේ process එක බලන්න කලින් මම මුලින් code එක පෙන්නන්නම්, මේ කොහොමද වැඩ කරන්නේ, මේකේ validation එක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අපි code එක පැත්තට ගියොත් මේ තියෙන්නේ sign box එක. ඉතින් මේක තමයි ටයිටල් එක sign in කියලා තියෙන්නේ. ඉතින් මෙතන තියෙන්නේ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි ගන්න ෆීල්ඩ් එක. මෙතන input type එක, password මෙතන ඊමේල් විදියට දාලා මම ඒවලට ID දීලා ඒවා කැච් කරගන්න විදියට තමයි හදලා තියෙන්නේ. ඉතින් මෙතන තියෙන remember me එක, ඒක ගැන පස්සේ කතා කරමු. ඉතින් මේ තියෙන්නේ sign in button එක. අපි ඊමේල් එක password එක enter කරාට පස්සේ sign in වෙන්න අපි පාවිච්චි කරන්නේ මේ sign in button එක. ඉතින් ඒකට on click එකක් දාලා sign in function එක මම call කරලා දෙනවා. ඉතින් sign in function එකට ගිහිල්ලා බැලුවොත් මේ තියෙන sign in function එක. ඉතින් අපි enter කරපු email එකයි password එකයි මෙතනදී variable දෙකක් හදලා ඒ variable දෙකට assign කරගන්නවා. ඊට පස්සේ මෙතන කරලා දිනවා form එකක් හදලා එයා අල්ලගත්ත data ටික මේ variable වලට assign කරාට පස්සේ ඒව ටික මෙතනට අරගෙන append කරලා තියෙනවා. append කරලා ඉවරලා post method එකෙන් sign in process.php ෆයිල් එකට මම මේක ටික යවලා තියෙනවා. ඉතින් sign in process.php ෆයිල් එක අපි බැලුවොත් මේ තියෙන එක. ඉතින් අපි මේක database එකත් එක්ක සිද්ධ කරන දෙයක් නිසා මෙතන connection.php අපේ database එකත් එක්ක connection එක හදාගත්තු ෆයිල් එක මම මෙතනට include කරගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ අර පැත්තෙන් එවන post method එකෙන් එවන email එකයි password එකයි මෙතනදී ආයි අපි assign කරගන්නවා. ඉතින් assign කරගෙන ඉවරලා මෙතනදී බලනවා email එකක් හම්බෙලා තියෙනවද කියලා. කියන්නේ email එකක් enter කරලා තියෙනවද කියලා. එහෙම enter කරලා නැත්නම් අපි echo කරන message එකක් please enter your email කියලා. ඒ වගේම password එකකුත් enter කරලා තියෙනවද කියලා බලනවා. එහෙම නැත්නම් ඒත් අපි please enter your password කියලා එකක් display කරනවා. ඉතින් ඊමේල් එක password දෙකම enter කරලා තියෙනවා නම් මෙතන database search query එකක් මම use කරලා තියෙනවා select all from user via email
ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි ඩේටාබේස් එකේ තියෙනවද කියලා බලනවා. ඉතින් එතනදී මේව තියෙනවා නම් එකක් මෙතනදී ඒක if එකකින් බලලා එහෙම රෝ එකක් තියෙනවද කියලා success කියලා අපි ඩිස්ප්ලේ කරනවා. ඉතින් එහෙම තිබ්බේ නැත්තම් ඒ කියන්නේ මේ යූසර් කෙනෙක් නැහැ කියන එකකින් කියන්නේ ඉතින් යූසර් කෙනෙක් නැත්තම් invalid email or password කියලා අපි ඩිස්ප්ලේ කරනවා එකකින්. ඉතින් අපි success කියලා ආවොත් ඔගොන්ට පේනවා මෙතන තියෙන්නේ success කියන එක ආවට පස්සේ කෙලින්ම අපි home.php කියන page එකට තමයි අපි අරන් යන්නේ. ඉතින් home.php එකේ තියෙන අපේ home page එක ඒකට තමයි අරන් යන්නේ. එයාගේ email එකයි password එකයි දෙකම හරිනම් අපි home එකට අරන් යනවා. එහෙම නැත්තම් අපි error message display කරනවා එයා success නැත්තම්. ඒ කියන්නේ මේක success වුණ නැත්තම් ඒ කියන්නේ රෝ එකක් තිබෙන්නේ නැත්නම් email එක password එක තියෙන රෝ එකක් තිබෙන්නේ නැත්තම් else එකට යන්නේ else එකකින් මේක තමයි echo වෙන්නේ. ඉතින් ඒ වගේ තමයි මෙතනින් මම sign in process එකේ කෝඩ් එක මේ විදිහට දාලා තියෙන්නේ. ඉතින් දැන් අපි යමු බලන්න අපේ කෝඩ් එකට හරියන විදිහට validation ටික sign in process එකේදී වෙනවද කියලා බලන්න. මේ තියෙන sign in එක මම මුලින් අලුත් user කෙනෙක් sign up කරගන්න. මම මේ වැලිඩේෂන් ටික පෙන්වන්නේ නැහැ වෙනවද නැද්ද කියලා. මොකද මම කලින් වීඩියෝස් වල ඒවා ටික පෙන්නුවා. ඉතින් අපි දැන් sign up වුණා අලුත් user කෙනෙක් විදියට. ඉතින් ඔයගොල්ලෝ පේනවා මේ register successful කියලා අපිට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම sign up වෙච්ච ගමන් අපි යන්නේ sign up පැත්ත sign in පැත්තට. ඉතින් දැන් මම මේ user එකෙන් email එකයි password එකයි use කරලා sign in වෙන්න හදන්නේ. මේ විදිහට එයාගේ password එකත් enter කරනවා. ඉතින් ඔගොන්ට පේනවා දැන් මම sign up වෙච්ච user එකෙන් sign in වුණාට පස්සේ අපි කෙලින්ම යන්නේ home.php කියන mail එකට. කියන්නේ home එකට යන්නේ අපිව. ඉතින් මේක මම සම්පූර්ණයෙන් හදලා ඉවර නෑ. මේකේ ටිකක් තමයි කෝඩ් කරලා තියෙන්නේ. ඉතින් මේ තියෙන අපේ shop එකේ logo එක මම දාලා තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි ඔයගොල්ලන්ට මම පෙන්නන්නේ අපේ e-shop website එකට sign up වෙච්ච user කෙනෙක් කොහොමද sign in වෙන්නේ කියලා. ඉතින් දැන් මම මේක වැරදි email එකක් enter කරොත් බලමු මේ validation එක වෙන විදිය. ඉතින් මම මේ වගේ email එකකින් sign in වෙන්න හදනවා. ඔයගොල්ලන්ට පෙන්නනවා අර error message එක invalid email or password කියලා අපිට දීලා තියෙනවා. ඉතින් email එක දැන් හරියට ගහලා මම password එක වෙනස් කරන්න යන්නේ. ඉතින් වෙනස් password එකක් use කරනවා. දැන් බලමු අපි. එතකොටත් ඒකම තමයි එන්නේ invalid email or password. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මෙතන validation එක සම්පූර්ණයෙන් හොඳට සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම sign in process එකත් හොඳට සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට තමයි
ඊශොප් වෙබ්සයිට් එකේ සයිනින් ප්‍රොසෙස් එක සිද්ධ වෙන්නේ. ඉතින් ඔගොන්ට කෝට්ටිකත් තේර නැති කියලම හිතනා. එතකොට මම ඔකොන්ට පෙන්නොත් මගේ ඩේට බේස් එකේ තැන් අලුතෙන් සයින් අප් වෙච්ච එක්කෙන මේ ඉන්න මෙතන මේ තින්නේ එයාගේ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි එන්ටර් කරාට පස්සේ සයින් ඉන් වෙච්ච විදිය. ඉතින් මෙයා තමයි මම දැන් ටිකකට කලින් සයින් අප් වෙච්ච අලුතෙන් වෙබ්සයිට් එකට සයින් අප් වෙච්ච යූසර්. ඉතින් මේ තියෙන යාගේ ඊමේල් එක යාගේ පාස්වර්ඩ් එක දාලා අපි දැන් සයින් ඉන් වෙනවා. ඉතින් මේ විදිහට තමයි සයින් ඉන් ප්‍රොසෙස් එක වෙන්නේ. ඉතින් හිතනවා ඔයාලට මේ දේ හොඳට පැහැදිලි ඇති කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හමු. Thank you.